ආයිබෝන් සුබ දවසක් හැම දිනාටම විශේෂ දැනුම් දීමක් කරන්නයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා හැමෝම දන්නවා මනේජ් සංජය කියන ගායන ශිල්පියා. ඉතින් මේ දවස්වල මනේජ් කියන නමින් ෆේක් Facebook account හදාගෙන ආධාර එකතු කරන මුවාවෙන් මුදල් ගන්න ජාවාරමක් යනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඔයගලව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මෙතනදී මේ ජාවාරම් කරුවන් කරන දේ තමයි මුලින්ම මේ මනේජ් සංජය හෝ වෙනත් ජනප්‍රිය කලාකරුවෙකුගේ නමින් මේගොල්ලෝ ව්‍යාජ Facebook ගිණුමක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරලා ඒ කලාකරුවගේ ඇත්ත ගිණුමේ තියෙන ෆොටෝස් ටිකක් ගෙනල්ලා මේගොල්ලෝ මේ ව්‍යාජ ගිණුමට අප්ලෝඩ් කරනවා. එතකොට දැන් මේ මනේජ් සංජය කියන කලාකරුවගේ හදලා තිබ්බ ව්‍යාජ ගිණුමේ ඒ වගේම ෆොටෝස් අප්ලෝඩ් කරලා තිබ්බා. ඊට අමතරව මීට කලින් මේ මනේජ් සංජය කියන කලාකරුවා අසනීප දරුවන්ට ජීවිතේ බේරගන්න උදව් කරන්න කියලා දාපු පෝස්ට් වගේක් තිබ්බා. ඒ වගේ ෆොටෝස් අරගෙන ඒක එඩිට් කරලා තමන්ගේ බැංකු ගිණුම් විස්තර දාලා මේ පෝස්ට් එකක් හදලා මේ ව්‍යාජ ගිණුම් වල මේගොල්ලෝ දාලා තිබ්බා. ප්‍රධානම කාරණාව තමයි ගොඩක් අය මේ වගේ මේ ළමයි අසනීප වෙලා වගේ සංවේදී පෝස්ට් එකක් දැක්ක ගමන් ඒක ෂෙයා කරනවා. එතකොට මම ඊයේ දවසේදී මේ පෝස්ට් එක දකිද්දි 3000කට ආසන්න ප්‍රමාණයක් මේක ෂෙයා කරලා තිබ්බා. එතකොට මුලින්ම අපි මේ වගේ පෝස්ට් එකක් දැක්කම ඒක ෂෙයා කරන්න කලින් ඒ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න ඕනේ ඒක ඇත්තම කෙනාගේ ප්‍රොෆයිල් එකද කියලා. එතකොට මේ ෂෙයා කරපු කිසිම කෙනෙක් ඒක බලලා තිබ්බේ නැහැ. එතකොට දැන් මේ මනේජ් සංජය කියන කෙනාගේ මේ කලාකරුවගේ තියෙනවා Facebook page එක. එතකොට මේ page එකේ ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවම පේනවා මේකේ followers ලා ඉන්නවා ලක්ෂ 7කට වැඩිය. එතකොට මේ blue tick එකක් තියෙනවා, verify badge එකක් තියෙනවා. ඊට අමතරව එයාගේ තව තියෙනවා එයාගේ Facebook ප්‍රොෆයිල් එක. එතකොට ඒකෙත් තියෙනවා ලක්ෂ 3කට කිට්ටු වෙන්න followers-ලා. එතකොට ඕගොල්ලෝ මේ කිසිම දෙයක් බලන්නේ නැතුව තමයි මේක ෂෙයා කරලා තියෙන්නේ. ඉතින් මනේජ් සංජය කියන්නේ මම දන්න විදියට තමන්ගේ ජනප්‍රියත්වය හරි විදියට පාවිච්චි කරලා ඒකෙන් සමාජයට යහපතක් කරපු පුද්ගලෙක්. ඉතින් මිනිස්සු ගොඩකගේ මම දන්න විදියට ජීවිත බේරලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩ නිසා තවත් මිනිස්සෙක්ට ජීවිතේ බේර ගන්න තියෙන අවස්ථාව තමයි නැති වෙලා යන්නේ. ඒකෙන් හින්දා පෝස්ට් එකක් දැක්ක ගමන් ෂෙයා කරන්න නැතුව පොඩ්ඩක් ඒක ගැන හොයලා බලලා මේක ඇත්ත කෙනාද මේක දාලා තියෙන්නේ විස්තර හොයලා බලලා ෂෙයා කරන්න. මුදල් දානවා නම් හොයලා බලලා මුදල් දාන්න.